මේ උඹට මොකද්ද උඹ කියන්නේ දැන් මොකද්ද රට යන දැන් මේ ඉන්න ජනාධිපති හොඳයිද මොකද්ද ජනාධිපති මොනවාරි කියන්න දිනන කියලා උඹට අඹහන්නේ. ඔව්. හරිද? ඕන් අහගනින් කතාව වෙනවා. හරි. දැන් ඉස්සර ඔය ජනාධිපති කෙනෙක් යනවා නම් වාහන කීයක් යනවද කියපන්කෝ. සාමාන්‍ය පැය කාලක් විතර නිකන් ආයෙත් උඩ පාර මාරු වෙන්නවත් බෑ. ඇම්බියුලන්ස් දෙකක් යනවා තව. ඕන් ඔක්කොම නිකන් මේ පුක්කේ මාරුට ගියා නෙමෙයිනේ. ඔව්. හරිද? සල්ලි ආණ්ඩුවෙන් පඩි. එකාට පඩි 3ක් විතර. දැන් මහින්දයා ඉන්න කාලේ මහින්දයා විශ්‍රාම ගිහින් ජනාධිපති වැටුපක් ගන්නවා. ආයෙ පිටිරි ගාලා මහින්ද සුලගාරකයි මේකයි කියලා ආයෙ රින්ගලා ආයෙ පඩියක් ගන්නවා. ඊට අමතරව සෞදාරයා සිරිලිය සිරිමලිය තමයි සිරි වෙනවා තව හිටියනම් එහෙම. අනුර මහත්තයෝ ඔයා කලබල වෙනවා විශ්ව කලබල වුණාට දොස්තර කලබල වෙන්නේ නැහැ කියලා කතාවක් තියෙනවනේ. ඔවුන්ගේ ඡන්දවලින් නෙමෙයි ඔයාවේ අපේ ඡන්දේ. ඒ හින්දා ඔයා නිකන් ඔය පිට්ටොන්ගේ රීන් වලට ඇඹරෙන්න එපා. දුක් විඳින වැඩ කරන මිනිස්සුන්ගේ ඡන්දවලින් තමයි දිනේ දුක දන්න මිනිස්සුන්ගේ දුක දන්න හේුන්ගෙන් ඡන්දවලින් ඉන්න ඔයා ගණන් ගන්න එපා. ඔයාගේ ටයිම් එකට ඔයාට ලස්සනට බෝලේ වැටෙයි. ඔය ස්ට්‍රයික් කරන උන් පෝලිං වල ඉන්නේ උන් එක එක ඔව් පඩියට ඉන්නේ උන්. ඔව් පඩියට ඉන්නේ. උන් දුන්නේ නැහැ ඡන්දේ උන් බොරුවට කිව්වට. මේ හොරා කාපු හල්ලි වලින් පඩියට ලගින්නේ උන්. බදාම එකක් ගෙන මල්ලි. දැන් මෙහෙ බදාම එකක් ගෙන. මෙහෙ එන්ජ ගහලා. hina වෙලා ඵලයන් ටිකක් යද්දිරද hina වෙන්නේ